දැන් මේ සලයේගේ බිරිඳ දිගින් දිගටම කියන්නේ අමාරුයි කියලා සලය. ආහාර නොගෙන ඉන්නේ ඔහු විසින්. එතකොට ආහාර ගත්තොත් ඒක ඔහුට හොඳයි. කෙසේ නමුත් ඔහු මුකෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළත් ජාතික රෝහලේදී එකක් අපි IV අපි රුධිරය හරහා ලබා දෙන පෝෂණය සහ අනිත් පැත්තෙන් අපි NG එකක් දාලා මේ ටියුබ් එකක් හරහා ඒ පෝෂණය ලබා දෙනවා. මොකද ඔහු කටින් ආහාර ගැනීම තමයි ප්‍රතික්ෂේප කළා තිබෙන්නේ. ඊතුරු ක්‍රම වලින් පෝෂණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා නැහැ. ඉතින් සාමාන්‍ය නැත්තම් දවස් 12ක් 13ක් විතර ෆාස්ටිං ඉන්නකොට ওই තත්ත්වෙකින් ඉන්න බෑ. ඉතින් මම හිතන්නේ තීරුමක් නැති වැඩක්. ඔව් කළ යුතුව තිබෙන්නේ අපරාධ සහායකයන් සහ අපරාධ තොරතුරු ආරක්ෂා කිරීම නොවේ. පරීක්ෂණවලට සහාය ලබා දෙන හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් සහ රජ නිලධාරියෙක් හැටියට තමන් දන්නා තොරතුරු සිය නිලධාරීන්ට ඉදිරිපත් කිරීම. ඔහු නිවැරදි නම් ඒ තොරතුරු රටට ඉතාම වැදගත් වෙනවා. ඔහුට එතකොට කිසි අපරාධකරුවෙක් ආරක්ෂා කරන්න උවමනාවක් කෙරෙන්නේ නැහැ. වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. අඩු වේද තෙල් මිල? ඔව් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වීමත් එක්ක අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ සහන ජනතාවට ලබා දෙන්න. මොකද පහුගිය කාලේදී ඔබ දන්නවා අධික ලෙස ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යාම අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ලෙස බලපෑවා. අපි ඒ සමස්ත බර ජනතාව මත පැටවුවේ නැහැ. මහා භාණ්ඩාගාරය විසින් සැලකුතු බරක් දරාගත්තා. ඒ වගේම තෙල් ගෙනන සමාගම් විසින් යම් කොටසක් දරාගත්තා. ඉතින් මේ වෙළඳ පොලේ මිල අඩුවීමේ සාහනය අනිවාර්ය වශයෙන්ම ඉදිරි කාලයේදී හැකි විගස හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම තමයි රාජ්‍ය අපේක්ෂාව.